hello everyone ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Angel Affirmation Family එකට. ඉතින් ඔයාලා හැමෝම සතුටින් හොඳින් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට අදාරගෙන එන්නේ collective reading එකක්. මේ මාසයට විශේෂ වෙච්ච collective reading එක. ඉතින් මම සයින්ස් කිහිපයක් කියනවා. ඔයා බලන්න ඕනේ. එක සයින් එකක් හරි ඔයාට මැච් වෙනවා නම් ඔයාට වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරන්න පුළුවන්. right. ඔයා දැන් ඇඳගෙන ඉන්නේ රතු පාට, කළු පාට, සුදු පාට චුට්ටක් හරි මික්ස් වෙච්ච ඇඳුමක් නම් ඕඩර් රීඩින් එක ඉස්සරහට බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ඉන්න තැනට දැන් මොකක් හරි ලොකු ගහක් පොඩි පැලයක් නෙමෙයි ලොකු ගහක් වඩ පේනවා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දැන් පැයකට කලින් විතර උණු තේ එකක් බිව්වා නම් ඔයා මේ බලන වෙලාවේදී පැයකට කලින් වුණු තේ එකක් බිව්වා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන වෙලාවේදී වගේ ෆෝන් එකේ බැටරි එක 50%ට වැඩිය අඩුයි නම් ඒත් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා දැන් ඉන්න තැනට මේ ෆ්‍රෙෂ් මල් පේනවා නම් වගේ ගාඩන් එකේ හරි එහෙම නැත්නම් වගේ ගෙදර වාසයක හරි ඔයාලට ෆ්‍රෙෂ් මල් දකින්න තියෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක ඒත් බලන්න පුළුවන්. ඔයා ඉන්න තැනට ඉහිරු එළිය වැටෙනවා නම් ඔයාට ඒත් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න තැනට ඔයාට වැටෙන්න ඕනේ නැහැ. ඔයාට පේනවා නම් හිරු එළිය පොළවට වැටෙනවා. ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. right. මම තව සයන්ස් කීපයක් කියන්නම්. ඔයා අද කොහේ ගමනක් යන්න හරි ඔය ගෙදර ඉන්න හරි මොකක් හරි කැමතිම අවුට්ෆිට් එකක් කැමතිම විදිහ ඇඳුමක් ඇඳලා නම් ඒ ඇඳුමෙන් ඔයාගේ කොන්ෆිඩන්ස් වැඩි වුණා. ඔයාට තේරෙනවා නම් ඒක ඔයාට හොඳට මැච් වුණා. ඔයා ලස්සනට හිටියා. එහෙම කොන්ෆිඩන්ට් එකක් තියෙන ඇඳුමක් ඔයා අද දවසේ ඇතුළත ඇඳනා ඒත් ඔයාට වීඩියෝ එක බලන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයාට ඔයා ඉන්න තැනට කුරුල්ලෝ කෑ ගහන සද්ද එහෙම නැත්තම් වාහන හෝන් කරන සද්ද වාහන යන එන සද්ද ඇහෙනවා නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයා මේ ළඟදී ඔයාගේ පාවිච්චියට මොකක් හරි නෝට්බුක් එකක් එහෙම නැත්නම් පත්තරයක් මිලදී ගත්තා නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මම දැනට සයින්ස් 9ක් විතර කිව්වා. මම තව එක සයින් එකක් කියන්නම්. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේදී තේ කෝප්පයක් හරි කෝපි කෝප්පයක් හරි අතේ තියාගෙන ඉන්නවා නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මම දැනට සයින්ස් 10ක් කියව බලන්න. මේ සයින්ස් 10න් එකක් හරි ඔයාට මැච් වෙනවා නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක කන්ටිනියු කරන්න. right. අපි දැන් බලමු මේ මාසේ ඔයාට වෙන්න යන රසවත් කතා මොනවාද කියලා. ඔන්න මේ මාසෙදී ඔයා හිටපු ගහක පළ ඔයාට නෙලන්න හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි කලින් කරපු ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොපර්ටි එකකින් එන ඉන්ට්‍රස්ට් එකක් එහෙම නැත්නම් ඔයාගේ අර ෆැමිලි ට්‍රස්ට් එකක් එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි මේ රිටයර්මන්ට් ෆන්ඩ්ස් මොන හරිම ඔයාට මේ ඉන්වෙස්ට්මන්ට් එකක් ඉදිරි මුදල් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ මුදලට අමතරව ලොකු ප්‍රොෆිට් එකක් විතර ඔයාට මුදල් හම්බ වෙන්න තියෙනවා. මේ මාසෙදී ඔයාගේ මොකක් හරි පර්සනල් අචීව්මන්ට් එකක් කියන්නේ ඔයාගේ මොකක් හරි এডুকেෂනල් ගෝල් එකක් හරි නැත්නම් කරියර් growth එකක් හරි මොකක් හරිම ඔයාගේ growth එකක් සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් ඔයාගේ මුළු පවුලම සතුටු වෙන විදිහේ මොකක් හරි අවස්ථාවකට ඔයාට ඔන්න මූණ දෙන්න සිද්ධ වෙනවා කියලා කියන ඉතින් ඒක සුබ දෙයක්. ඉතින් ඒක ඔයාට ඇත්තටම කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් ඔයාට අචීව් කරගන්න හම්බ වෙනවා මේ මාසෙදී. ඒකෙන් ඔයා විතරක් නෙමෙයි ඔයාගේ වටේ ඉන්න හැමෝම ඔයාගේ පවුලේ ඔක්කොම අල්ලන්න සතුටින් ඉන්න කාලයක් බවට පත් වෙනවලු. අනෙක් අතට මේ මාසේ මේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් හොඳට හිත යොමු කරන්න ඒවට අවධානය යොමු කරන්න හොඳ කාලයක් කියලා කියනවා. ඔයාලට ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි අනිත් අයගෙන් ඔයාලට උපදෙස් අධ්‍යාපනය සම්බන්ධව උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔයාගේ এডুকেෂනල් ගෝල්ස් හදා ගන්න හොඳම කාලයක් කියලා කියන මේ මාසෙදී. ඉතින් ඉගෙන ගන්න අයට කියන්නේ ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර ફોකස් කරන්න කියලා. මේක ආදරය කරන අයට විශේෂයෙන්ම මෙච්චර තමන්ගේ සෝල්මේට් කවුද? තමන්ට සෝල්මේට් කෙනෙක් හොය හිටියනම් ඔන්න මේ මාසෙදී ඒ අවස්ථාව සාර්ථක සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා කියනවා. මොකද ඔයා වගේම ඔයාගේ සෝල්මේටුත් එයාගේ පාර්ට්නර්ව හොය ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මාසෙදී ඔයාලා දෙන්නගේ මේ හැංගීම් ඔයාලගේ මැනිෆෙස්ටේෂන්ස් මේ ඔක්කොම එකට එක සමපාත වෙන කාලයක් කියලා කියනවා. ඒ නිසා
නතර කරන්න එපා. ඔයාලගේ soulmate manifest කරන එක soulmate ගැන හිතන එක ඒ විදිහටම කරගෙන යන්න බොහෝ දුරට ඔයාට මේ මාසෙදී වගේ soulmate හමු වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඔන්න දැනට රිලේෂන්ෂිප්ස් වල ඉන්න අයට කියනවා ඔයාලගේ බොන්ඩ් එක වැඩි කරගන්න, ඔයාලගේ බැඳීම ශක්තිමත් කරගන්න ඔයාලට පුළුවන් එකිනෙක කෙනාට හදවතට දැනෙන විදිහට කතා බහ කරගන්න. ඒත් එක්කම දෙන්නම එකතු වෙලා අනාගතය ගැන හීන දකින්න. ඒත් එක්කම තමයි පොඩි පොඩි දෙයට වුණත් තමන්ගේ පාර්ට්නර්ව පුළුවන් තරම් ඇප්‍රීෂিয়েට් කරන්න try කරන්න කියලා කියනවා. ඉතින් මේ ඇප්‍රීෂিয়েෂන් කියන එක ඇත්තටම රිලේෂන්ෂිප් එකක වටිනම දෙයක්. ඇප්‍රීෂিয়েට් කරන එක අඩු වෙන තැන රිලේෂන්ෂිප් එකක තියෙන ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා. තමන්ගේ පාර්ට්නර්ව පොඩි දෙයකටත් වර්ණනා කරනවා නම්, ඒ කියන්නේ බොරුවට මුරුන් ගත්තේ තියනහ නෙමෙයි. එයා පොඩි දෙයක් ඔයා වෙනුවෙන් කරත් ඒක ලස්සනට එයා හිතට දැනෙන විදිහට වචන වලින් පොඩි වර්ණනාවක් දෙනවා නම් ඇත්තටම ඔයාගේ පාර්ට්නර්ට ඒක ලොකු සතුටක්. එයාට ඉන්ට්‍රස්ට් එකක් දැනෙනවා, ආදරය වැඩි වෙනවා. ඉතින් මේ වගේ පොඩි ලව් රිචුවල්ස් කරන්න කියලා කියනවා. විශේෂයෙන්ම දැනට රිලේෂන්ෂිප්ස් වල ඉන්න අයට මේ පණිවිඩය මේක 2 of cups වලින් එන ස්පෙෂල් මැසේජ් එකක්. දැන් රිලේෂන්ෂිප් එකේ ඉන්න දෙන්නටම තියෙන එකම අරමුණක් නා. ගොඩක් කපල්ස් වල එහෙමයි දැනට මම දන්න විදිහට බොයිගේ ගර්ල්ගේ දෙන්නගේම අරමුණ එකක්. එක්ක රටකට යන එක, එක්ක ගයක් හදන එක, වාහනයක් ගන්න එක, මේ වගේ එකම ෂෙයාර්ඩ් ඩ්‍රීම් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ කපල් එකක් නම් ඔයාලගේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම මේ මාසෙදි ගහලා ඉවර කරන්න කියලා කියනවා ජූනි වෙන්න ඉස්සෙල්ලා. මොකද ඔයාලා දෙන්නටම එකම අරමුණක් තියෙනවා නම් ඔයාලගේ ෆ්‍රීකවන්සිස් වැඩි වෙනවා, ভাইබ්‍රේෂන්ස් වැඩි වෙනවා මේ මාසෙදී. ඉතින් ওই දෙන්නටම පුළුවන් එකතු වෙලා ප්ලෑන් එක ගහන්න ජූනි මාසේ පටන් ගන්න කලින්. මොකද ඔයාලගේ එනර්ජිස් මේ මාසේ එනර්ජිස් එක්ක මැච් වෙන නිසා. ඔයාලා මේ මාසෙදී දෙන්නම එකතු වෙලා ගහන ප්ලෑන්ස් බොහෝ දුරට ඉක්මනින් ඔයාලා හිතනවට වැඩිය ඉක්මනින් ඔයාලට සාර්ථක කරගන්න ශක්තිය මේ මාසේ ලැබෙනවා කියලා කියනවා. ඒ නිසා ඒක අමතක කරන්නේ නැතුව විශේෂයෙන්ම කරන්න. ඒක ඔයාලා අමතක කරනවා නම් අපරාධයක්. ඒ නිසා මම ආයෙත් කියනවා ඔයාලා දෙන්නටම දෙන එකම ෂෙයාර්ඩ් ඩ්‍රීම් එකක් නම් මේ මාසේ ඇතුළත ඔයාලගේ ප්ලෑන් එක වර්ක්අවුට් කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා ඉවර කරන්න. මොකද ඔයාලගේ එනර්ජිස් මේ මාසේ එනර්ජිස් එක මැච් වෙන නිසා ඔයාලට ඔයාලගේ ඩ්‍රීම්ස් ගෝල්ස් ඉක්මනට අචීව් කරගන්න පුළුවන් වෙනවා. right okay අපි දැන් බලමු ඔයාලට පුළුවන් ට්‍රිප් යන්න හම්බෙනවලු. ඉතින් ට්‍රිප් එකක් යන්න දුරකට යන්න ආසාවෙන් ඉන්න ඔයාට ඔන්න ලොකු chance එකක් හම්බ වෙනවා මේ මාසෙදී. ඔයාට ගොඩක් සතුටු හිතෙන විදිහේ, මතක හිටින විදිහේ චාරිකාවක් යන්න හම්බ වෙනවා කියලා තියෙනවා. yes ඔයාට පුළුවන්ලු ඔයාගේ පරණ මතකයන් අවදි වෙන තැනකට යන්න. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා කියනවා. එයාගේ මතකයන් අලුත් වෙනවලු. ඒ වගේම ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවලු ඔයාට එතනට ගියාට පස්සේ. ඉතින් එහෙම තැනක් තියෙනවා නම් ඔන්න ඔයාලට ඒ තැනට යන්න අවස්ථාව හම්බ වෙනවා. right ඔන්න. ක්‍රාෆ්ට්මන්ෂිප්ස් කරන කෙනෙක් නම් ඔයා කියන්නේ ඔයා හස්ත කර්මාන්තයේ යෙදෙන කෙනෙක් නම් ඕනම විදිහක. කියන්නේ මැටි කුඹල් හවේ වැල් එතකොට ඒත් එක්කම මේ දැන් කාලෙත් තියෙනවානේ මේ අර නිටින් මේ ගොතන මැහුම් ගෙතුම් මේ වගේ ඕනම විදිහක දෙයක් කරන කෙනෙක් නම් තමන්ගේ අතේ දෑතේ ශක්තියෙන් රැකියාවක් කරගෙන යන කෙනෙක් නම් ඔන්න ඔයා ගෞරවයට පාත්‍ර වෙනවා කියලා කියනවා. ඉතින් මෙතනදී ප්‍රොෆිට් එකක් හම්බ වෙනවලු. ඒ ප්‍රොෆිට් එක වාට එක්ක ගෞරවයෙන් හිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාට මූල්‍යමය වශයෙන් ඒ දේ ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට ගොඩක් හොඳයි මේ මාසේ. ඔන්න ඔෆිස් වල වැඩ කරන අයට කියන ඔන්න ඩීප් වර්ක් සෙෂන් එකක් වෙන්නේ තදින්ම වැඩ කරන්න වෙන කාලයක් වෙන්නේ. ඒත් එක්කම කියනවා හැබැයි ඔයාට වගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ඔයාට අවස්ථාවක් හම්බ වෙනවලු. ඉතින් වගේ ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල් එක කියන්නේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව, එතකොට ප්‍රසන්ටේෂන්ස් ප්‍රසන්ට් කරන්න තමන්ගේ ලොකු ඉහළ නිලධාරීන් ඉස්සරහා මොකක් හරි ප්‍රසන්ට් කරන්න, ප්‍රසන්ටේෂන්ස් ඉදිරිපත් කරන්න ඔන්න ඒ වගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න හොඳ කාලයක් එනවා කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඒත් එක්කම තමයි යන්න ඔයාට වැඩි ඉහළ අයගේ අවධානයට ලක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඔයාගේ තියෙන හැකියාව දක්ෂතා මේ මාසෙදි ඉස්මතු වෙනවා. ඉතින් ඔයාට වැඩි ඉහළින් ඉන්න අය ඔයාව නෝට් කරන්න ගන්නවලු. ඉතින් ඒකත් ඇත්තටම ගොඩක් හොඳයි. ඔන්න ඔයාගේ පොඩි achievements ඔයා achieve කරගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ඔයා වැඩ කරන තැන ඔයාගේ පොඩි ඔයා දාගත්ත targets ඔයා ටිකෙන් ටික complete කරනවා කියලා කියනවා මේ මාසෙදී.
ඒත් එක්කම ඔයා රැකියා කරන ස්ථානේ ඔයාට කාගෙන් හරි පොසිටිව් ෆීඩ්බැක් එකක් එනවා කියලා කියනවා. මේක එක්කෙනෙක්ගෙන් කියලා නැහැ. ඔයා කරන වැඩ කටයුතු දැකලා මං කලින් කිව්වා ඔයාව නෝට් කරනවා. ඒක වෙනයි මෙතනදි වෙන්නේ ඔයාට කවුරු හරි හොඳ පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙනවා. ඔයාට වැඩි ඉහළින් ඉන්න කෙනෙක් එහෙම නැත්නම් ඔයාගේ කලීග්ස්ලා කොහොම හරි ඔයාට පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙනවා. ඉතින් ඒකත් සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඔයාට කියනවා මොටිවේට් වෙලාම ඉන්න, බර්න් අවුට් වෙන්න එපා. ඔයාට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙන මාසයක් ඉන්නේ මේ මාසෙදි. හැබැයි බර්න් අවුට් වෙන්න එපා, මොටිවේට් වෙලා ඉන්න. ඔයාට හොඳ පොසිටිව් වයිබ් එකක් තියෙනවා වැඩ කරන තැන කියලා කියනවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි. රයිට් ඔන්න ඔයාගේ ස්පිරිචුවල් ලයිෆ් එක ගැන කිව්වොත් ඔයාට වැටලා තියෙන ස්ටාර් කාඩ් එක. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා ඔය මාසෙ මුලදී මෙන්න මේ විදිහට විෂුවලයිස් කරන්න ඕනේ කියලා කියනවා. අහසින් තරුවක් කඩාගෙන වැටිලා ඔයාගේ මාර්ගේ ඔයාට ගයිඩන්ස් එක දෙනවා, ඔයාට සපෝට් එක දෙනවා කියලා විෂුවලයිස් කරන්න කියලා කියනවා. මොකද ඇත්තටම මේක තමයි වෙන්න යන්නේ. ඔයාට ලොකු ශක්තියක්, ලොකු සපෝට් එකක් යුනිවර්ස් එකෙන් ලැබෙන්න යනවා මේ මාසෙදී. ඉතින් මේක ලබා ගන්න ඔයාට මේ විජුවලයිසේෂන් එක කරන්න කියලා කියනවා. ඉතින් ඔයාට මේ මාසෙදී ලැබෙන්න යන විශ්වයෙන් ලැබෙන්න යන මේ මැසිව් සපෝට් එක ලබා ගන්න මේ පොඩි නයිට් රිචුවල්ස් ටික ෆලෝ කරන්න කියලා කියනවා. පොඩි ඉටිපන්දමක් පත්තු කරලා ඔයාගේ හතවතට දැනෙන ඔයාගේ ඉන්ටෙන්ෂන්ස්, ඔයාව දැවෙන ඔයාගේ ආසාවල් විශ්වයට කියන්න කියලා කියනවා. ඉතින් මේ වලින් පුළුවන් මේ නැංගුරම් දැම්මා වගේ ඔයාගේ හදවතේ තියෙන දේවල් විශ්වයේ මේ තැම්පත් කරන්න. ඉතින් විශ්වත් එක්ක කනෙක්ට් කරන්න පුළුවන් විදිහක් තමයි ඒක. මොකද මේ මාසේ එනර්ජිස් වැඩි වෙන මාසයක්. ඔයාගේ එනර්ජිස් ෆ්‍රීකවන්සිස් මේ මාසේ තියෙන එනර්ජිස් එක මැච් වෙන කාලය. ඉතින් ඔයාට තියෙන්නේ ඉටිපන්දමක් පත්තු කරලා ඔයාගේ හිතේ දැවෙන ඒ ප්‍රශ්නයක් හරි, ප්‍රශ්නෙට විසඳුමක් හරි, එහෙම නැත්නම් ඔයාගේ ආසාව හරි ඔයාට තියෙන විශ්වයට මුදා හරින්න. නැංගුරම් දෙම්ම වගේ ඔයාවයි විශ්වයයි ඒ කරන චූටි රිචුවල් එක හරහා කනෙක්ට් කරනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් කරන්න කියලා මම ඔයාලට නැවතත් කියනවා. එහෙම කරන එකෙන් ඔයාගේ ආත්මයටත් ලොකු දියුණුවක් ලැබෙනවා කියලා කියනවා. ඔයාගේ ආත්මය ස්පිරිචුවලි ග්‍රෝ වෙනවා කියලා කියනවා. ඉතින් මම ආයෙත් කියන්නේ ප්ලීස් අමතක කරන්නේ නැතුව ඒ දේ කරන්න. ඒක හරිම සිම්පල් රිචුවල් එකක්. ඉටිපන්දම පත්තු කරලා ඔයාගේ හිතේ තියෙන දැවෙන ඕනම ප්‍රශ්නයක්, දැවෙන ඕනම ආසාවක් විශ්වයට කියන. අනිවාර්යයෙන්ම වාට මේ මාසයේදී ඒ එනර්ජි එක ලැබෙනවා. රයිට්. ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න ඔයාට මෙන්න මේ දේවල් බැලන්ස් කරන්න කියලා කියනවා. ඔයාට රෙස්ට් එක අවශ්‍යයි. ඔයාට විවේකය අවශ්‍යයි. ඒත් එක්කම ඔයාගේ ශරීරය ඇතුළටත් එළියටත් ඔයා මේ සත්කාර දෙන්න ඕනි කියලා කියනවා. ඒත් එක්කම තමයි ඔයා සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ කාලෙදී මේ මාසෙදී ඔයා පොඩ්ඩක් ෆිසිකල් ඇක්ටිවිටිස් වල යෙදෙනවා අඩු වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ තියෙන බිසි වර්ක් ෂෙඩියුල් එකත් එක්ක ඔයාට පොඩ්ඩක් මේ ෆිසිකල් ඇක්ටිවිටිස් වලින් ඔයා පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අමතක නොකර දවසට විනාඩි 20ක්වත් චුට්ටක් ඇවිදින්න, පොඩ්ඩක් ඇඟ වෙහෙසෙන විදිහේ මොකක් හරි ක්‍රියාකාරකමක යෙදෙන්න කියලා කියනවා. ආහාර පාන ගැන ඔයා සැලකිලිමත් වෙන්නම වෙනවා. මොකද මේ මාසෙදී ඔයා ගොඩක් ක්ෂණික ආහාරවල් වලට ශරීරයට හිතකර නැති අහිතකර ආහාර ගන්න පිළිවෙනවා කියලා කියනවා. ඉතින් මේක ප්‍රිකෝෂන් එකක් වගේ. ඔයා දැන් ඒක දැනගත්තොත් ඔයාට පුළුවන් මේ මාසේ ඔයා ඒ වගේ දෙයකට පෙළඹෙනවා නම්, හිත යනවා නම් ඔයාට පොඩ්ඩක් සෙල්ෆ් කන්ට්‍රෝල් කරගන්න. මොකද තමන් කටින් දාගන්න කෑමවල ප්‍රතිඵලය අවුරුදු 2-3ක් ගියාට පස්සේ තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. එක්කෝ එක ලෙඩ ಜಾති, ඩයබටිස්, ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, එහෙම නැත්නම් කොලෙස්ටරෝල්, ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පිම්පල්ස්, තූලතාවය, මේ වගේ දේවල් ඔක්කොම අපිට අත්විඳින්න සිද්ධ වෙන්නේ අපි කන කෑමවල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. දවසට විනාඩි 20ක්වත් අනිවාර්යෙන් ඇඟ වෙහෙසෙන විදිහේ ක්‍රියාකාරකමක යෙදෙන්න. ඒත් එක්කම දවසට විනාඩි 5ක්වත් ඔන්න ඔයාට කියනවා මෙඩිටේෂන් එකක්. හරි මොකක් හරි බ්‍රීතිං එක්සර්සයිස් එකක් හරි කරන්න ඔයාගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියලා. මම ආයෙත් කියන්නේ ශරීර සෞඛ්‍යයට පළවෙනි තැන දෙන්න. ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. සල්ලි හම්බ කරන්න ඕනේ. අපිට සල්ලි ඕනේ, අපිට ආදරය ඕනේ, අපිට පවුල ඕනේ. හැබැයි ඒ හැම දෙයක්ම අපිට ගොඩක් කල් රඳා පවත්වා ගන්න පුළුවන් අපේ ශරීර සෞඛ්‍ය හොඳින් තිබ්බොත්.
ඒ සතුට රඳා පවතින්නේ අපේ ශරීර සෞඛ්‍ය හොඳින් තිබුණොත්. ඒ නිසා ශරීර සෞඛ්‍යයට මුල් තැන දෙන්න කියලා මම ආයෙත් මතක් කරනවා. ඉතින් මේ මාසෙට අදාළ රීඩින් එක මේක. ඔයාලා channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න. next video එකේ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම bye.